පසසමු මරිමව් අප දේශය පුරා. ජේසු පිහිටයි මරිය තතු කණ්ඩායමේ මම අරුෂ පෙරේරා. මම හිරන්දුලාංජන. අපි අද කතා කරන්න යන්නේ මොකක්ද මේ ප්‍රතිමා වන්දනාව සහ මරිය තුමියගේ දැක්ම කියන එක. ඇත්තටම ප්‍රතිමාවක්, ඒ කියන්නේ මේ අයිඩල් එකක් ගැන කතා කරනවා නම් අපිට මුලින්ම යන්න ඕනේ නික්මයන් මොහොතට. මොකද මෝසස් තුමාට දෙවියන් වහන්සේ අණ කරනවා ලෝකෙට සර්පයෙක් හදන්න කියලා. ඒ දිහා බලන අය ගැලවෙනවා කියලා. එතන ඒ ආරම්භ වෙච්ච ඒ අයිඩල් එහෙම නැත්නම් සංකේත එතනින් ආරම්භ වෙච්ච දෙයින් තමයි මේ අද වෙන දක්වා මේ සභාව මේ දේවල් වැඩි දියුණු කරමින් සුද්ධාත්ම බලය තුල පාත්ගෙන. අපි ඇත්තටම ප්‍රතිමා වන්දනාවක් කරන්නේ නැහැ. ගෞරව කිරීමක් පමණයි කරන්නේ. ඔව් ඇත්තටම දැන් අපිට කෙනෙක් දකින්න පුළුවන් අපි ප්‍රතිමා කිහිපයක් අරගෙන තමයි මේ ප්‍රදර්ශනය පවත්වන්නේ. එතකොට කෙනෙක්ට අපිට ප්‍රශ්නයක් යොමු කරන්න පුළුවන් මල්ලි, ඕගොල්ලෝ රූප වඳිනවා නේද? නේ? එතකොට ඇත්තටම අපි ඒ දේමද මෙතනින් කරන්නේ නෑ. ඇත්තටම කිව්වොත් මරියතුමී අපිට විශේෂයි. ජේසු කුරුසගහේදී මෙන්න ඔබේ අම්මා කියලා අපිට එතුමියව බාර කරනවා. ඒ බාර කිරීමත් එක්කම මොකද වෙන්නේ? එතුමිය අපේ ජීවිතේ හැම අංශයක් එක්කම සම්බන්ධ වෙනවා. දැන් ඔතන අයියේ ගොඩක් අය කියනවා දැන් මෙන්න ඔබේ අම්මා කියලා බාර දුන්නට එතන ජුවාම් ගෝලයා හිටියේ කියලා. නෑ. බයිබල් පාඩේ හොඳට කියවලා බැලුවොත් ජේසු ආදරය කරපු ශ්‍රාවකයා, ජේසු ප්‍රේම කරපු ශ්‍රාවකයා තමයි හිටියේ. ඒ වෙන කවුරුත් නෙමෙයි අපි ඔබ. ඒ කියන්නේ එතනදී දැන් අපිට තව දෙයක් එළියට එනවා. මොකද්ද? ජේසු කාට හරි වැඩියෙන්ම ආදරය කරනවා නම් එයාට දෙන්නේ එයාගේ අම්මව. ජේසුගේ අම්මව. ඇයි පේදුරුතුමා සභාවේ නායකයා කරානේ. මේ තුන් පාරක් ජේසුව දන්නේ කිව්වා. හැබැයි පේදුරුතුමා සභාවේ නායකත්වයටපත් වුණා. හැබැයි ජේසු ආදරය කරපු ගෝලයාට තමයි අම්මව දෙන්නේ. ඉතින් ඇත්තටම මරිය තතු දිහා බලනකොට මට දැනෙන්නේ දෙවියන් වහන්සේගේ ආදරය කොච්චරද කියන එක. මොකද උන්වහන්සේගේ වචනය තමයි මරිය තතු හරහා ඔබ ඉදිරියට එන්නේ. අතරමයි දැන් ඔය අපිට ප්‍රතිමා ප්‍රදර්ශනය කරනවා. එහෙම නැත්නම් ප්‍රතිමාවල් තියාගන්නවා කියලා චෝදනා කරන අය ඉන්නවා. ඇත්තටම එයාලා තමන්ගේ අම්මගේ නෑයොන්ගේ ඔන්න ෆොටෝස් තියාගන්නවා, පිළිම තියාගන්නවා, ප්‍රසිද්ධ චරිතයක පිළිම තියාගන්නවා. ඒව ප්‍රශ්නයක් නෑ. තමන්ගේ අම්මා දෙවියන් වහන්සේ අපිට දුන්න අම්මගේ නැත්නම් දෙවියන් වහන්සේ ඒ දුන්න මාර්ගයේ ගිහිල්ලා ස්වර්ග රාජ්‍යයේ ස්වර්ග රාජ්‍ය දිනාගත්ත සාන්තුරයන්ගේ දේවල් වලට යාලා අනම්මනම් කියනවා. ඒක බයිබලේ නෑ. එතකොට කොහෙද පාස්ටර් වඳින්න කියලා බයිබලේ තියෙන්නේ? එතකොට කොහෙද අනිත් මිනිස්සුන්ට වඳින්න කියලා? ඇත්තටම දැන් ශ්‍රී ලංකාව සංස්කෘතිය ගත්තොත් වඳිනවා. වැඩිහිටියන්ට ගෞරව කරනවා. ඒක ගෞරව කිරීම. ඒක වන්දනාමානයක් නෙමෙයි. එතකොට තව එකක් එතනදී මට මතක් වුණා මල්ලි. ඇත්තටම රූප වන්දනාවේ මොකද්ද තියෙන්නේ? ප්‍රතිමාවක්ම නෙමෙයි. ඔබ ඇබ්බැහි වෙලා ඉන්නේ මද්ද්‍රව්‍ය වලට නම් ඔබේ වන්දනාව හිමි වෙන්නේ මද්ද්‍රව්‍යවලට. අනිවාර්යයෙන්. ඔබ ඇබ්බැහි වෙලා ඉන්නේ දුරකථනයට නම් ඔබේ වන්දනාව හිමි වෙන්නේ දුරකථනයට. අනිවාර්යයෙන්. ඔබ ඇබ්බැහි වෙලා ඉන්නේ පුද්ගලයෙක්ට නම් කවුරු හරි මිනිස්සෙක්ට නම් ඔබේ වන්දනාව හිමි වෙන්නේ ඔබ ස්වාමිත්වයේ දීලා තියෙන්නේ ඒ පුද්ගලයාට. එතකොට එහෙම බලනකොට මේ ප්‍රතිමා වන්දනාව කියන එක එකයි ඒ රූප වන්දනාවය කියන එකයි ඒක බොරුවක් නේද? තේරුමක් නැති කතාවක්. තේරුමක් නැති බොරුවක්. ඔව් ඒක අපිට සාර්ථක සහිතව අනික තමයි අයියේ දැන් දසපනත දින කාලයේ පරාසය තුල ගොඩක් අදේවවාදී මිනිස්සු හිටියා. ඒ වගේම එක එක අන්ධ විශ්වාස පස්සේ ගිය, ඒ කියන්නේ ওই බාල් අශේරා කියන ඒ වෙන දෙවි දේවතාවුන් හිටියා. අන්න ඒ වගේ දේවල් වලට දැන් අපිට මේ සුද්ධවන්තයෙක්ගේ පිළිමයක් ගත්තොත් නැත්නම් ජේසුගේ මරියතුමීගේ පිළිමයක් ගත්තොත් බාල්ව හරි අශේරව හරි නැත්නම් වෙන ආගමික ශාස්ත්‍රවරයෙක් පේන්නේ නැහැ. ස්වර්ගයේ ඒ ඉන්න ශාස්ත්‍රවරයාව තමයි අපේ හිතට නැගෙන්නේ. ඒත් එක්කම මේ මරිය තතු එකෙන් අපි කරන්නේ ඔබට දකින්න ලැබෙන හැම දේව මාතා ස්වරූපයක්ම මරියතුමීගේ එක්කෝ යම්කිසි දර්ශනයක්, එක්කෝ එතුමිය හෙළිදරව් කරපු නාමයක්, එහෙමත් නැත්නම් වෙනත් රටක යම්කිසි සංස්කෘතියක එතුමිය පෙනී සිටි ආකාරයක් තමයි නිරූපණය කරන්නේ. දකිනවා, දැකලා මනසට ගන්නවා. ඒ මනසට ගැනීම තුළ මරියතුමීව ඔබේ ජීවිතයට එකතු කර ගන්නවා.
ඉතින් සරලවම කිව්වොත් ඒ දේ තමයි අපි කරන්නේ. ඇත්තටම මේ ප්‍රතිමා ප්‍රදර්ශනයෙන් එහාට ගිහිල්ලා මෙතන නවතින්න හොඳ නැහැ. අපි ජේසු ගාවයි මෙතනින් එහාට ඊළඟ ස්ටෙප් එක තියන්න ඕනේ. අනිවාර්ය නේද? අපේ අවසාන ඉලක්කයට අපි මරියතුමී ගැන කතා කරනවා. හැබැයි මරියතුමී ගාවට යන්න අපිට ඇහෙන්නේ කාගේ කටහඬද හිරන්නේ? ජේසුගේ කටහඬ. ඒ නිසා ජේසු වෙතට එතුමිය අපිව ගෙනියනවා. මොකද අයියේ හරි ලස්සනට මැක්ස් විලියම් කෝල්බේ ෆාදර් කියනවා, එයා ශුද්ධවන්තයෙක්. එයා කියනවා ඔයා බය වෙන්න එපා දේවම්මට කොච්චර ආදරය කරා. මොකද අපි කාටවත් බෑ ජේසු ආදරය කරපු තරම් අම්මට ආදරය කරන්න. ඇත්තටම ඔය දේවම්මට බයින අයට කියන්න දෙන්නේ ජේසු දුක් විඳින නැති. මොකද ඔයාට ඔයාගේ අම්මට බනිද්දි කවුරු හරි ඉවසන්න බෑ. එහෙනම් අපිට මේ අපි දන්නේ නැති කාලකන්ණි පව්කාර අපි වෙනුවෙන් කුරුසගත වෙන්න තරම් ආදරයක් දීපු මිනිස්සු තමන්ගේ අම්මට ආදරය දෙන්න කියලා හිතන්න පුළුවන්ද අයියේ? අනිත් එක මල්ලි තව එකක් මට මතක් වෙනවා මම අන්තිමට ඒක කියන්න හොඳට. ජේසු ප්‍රසිද්ධ ජීවිතේ පටන් ගත්තේ අවුරුදු කීයේදීද? 30. ප්‍රසිද්ධ ජීවිතේ අවුරුදු කීයක් හිටියද? 3ක් හිටියා. ගෝලයෝ හිටියේ අවුරුදු 3යි. ඊට කලින් අවුරුදු 30 හිටියේ කාත් එක්කද? අම්මත් එක්ක. අනික අයියේ ඒක බයිබලේ හරි ලස්සනට කියනවා ජේසු අවුරුදු 12 තමන්ගේ ප්‍රසිද්ධ ජීවිතේ පටන් ගන්නවා. මොකද මේ ජුදා ජාතිකයන්ගේ අවුරුදු 12 කියන්නේ වැඩිවිය. ඔවුන්ගේ ඒ සංස්කෘතියේ හැටි. එතකොට දේවම්ම තමයි ජේසුව අල්ලලා නෑ පුතේ. තව අවුරුදු ගාණක් ඉන්න ඕනේවා. ඒ වගේම ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතයට දේවම්ම තමයි ජේසුව තල්ලු කරන්නේ. දැන් ජේසු කියනවා මගේ මොහොත තාම පැමිණිලා නැහැ. ඒ දේවම්මා සේවකයන්ට කියනවා නෑ මෙතුමාණන් කියන කොයියම් දෙයක් උද කරන්න. ඉතින් දේවම්මා ගාවට ලං වෙන හැමෝම දේවම්මා අත් දෙකින් උස්සලා ජේසු ගාවට ලං කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපිට පේන්නේ අයියේ ජේසු අම්මා ගාවට ලං වෙති, දේව මෑණිය ගාවට ලං වෙති. එතුමිය ගාව රඳව ගන්න නැතුව ජේසු ගාවට ප්‍රේමා කියලාගෙන. ඔව් ඒ කියන්නේ දැන් අපි මරියතුමී ගාවට යනවා නම් මරියතුමී කියන්නේ දැන් මගේ පුතා දිහා බලන්න. කොහෙද? මගේ පුතා ජීවත් වෙච්ච විදියට ජීවත් වෙන්න. මගේ පුතා වගේ කෙනෙක් වෙන්න. එහෙම වුණොත් ඔබටත් පුළුවන් ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්න.